මාමේ. ගිනි පෙට්ටියක් තියනවද? අපි අම්මා හත්තේ අපි අංකෝ මොකටද ආවේ? මරත්ති නැස්නේ ඇයි මෙතන පුමල් ළඟ කියලා මට අමතක වුණාද? හරියම මිනිස්සු අස්සය කරපන්. දහදුරා වෙලාගෙන කඩප්පුලි බල්ලන්ට ඇත්ත තේරෙන්නේ නැහැ බෝල. අපිට මෙහෙ යන්න ඕනේ. අපේ වරදක් වුණා නම් සමා වෙන්න. මට මෙහෙන් යන්න ඕනේ නැහැ. යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඕන කෙනෙක් ළඟට යන එකයි ඇත්තේ. නංගා. අපි තේක බිව්වොත්. පළේ ගිල තේකවක් කරා. ඇස් කමලට උනත් විශ්වාස කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෝඩයා හැම දෙයකම කලබලයි. තේරත්තාමි. දේවල් වැඩි හොඳ බඩුවක් මගේ ළඟ තියෙනවා. අද මහාසාර පොය. පොයේ තියෙන පන්සලේනේ. මද පවනට කමක් නැහැනේ. අර දුම්මැස්සේ වේල පූර්වමස් ටිකක් තියෙනවා. අර ගෙනල්ලා ගියාම ඒක මේ හදන්න කියලා. එතකොට දැන් තේ හදන්න ඕනේ නැද්ද? ඕනේ. කඩකස්මක් විතරක් තිබ්බම ඇති. ඔබට මංගලක ඉන්න බැරුණා නේද? අර මත් එකයි කතා කරන්න. පළයන් සාකිලිය පැත්තකට. පරක්ටි. එස්සේ උඹේ නෑම්බිගේ අවසරයෙන් නැතුව මෙතන කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මම උඹට කෙසරේකුත් කිව්වා. බොළුවෙන් හිටකට දැඟලුවා. ඒකේ ගැතේ වරදක් නැහැ. අර විදුලි කරන් ඵලයන්. ඵලයන්. මට බයයි. එයාට දින්ට කියන්න. ඔය කොයි නැට්ටුවට අඩව් කස්සිරන් අල්ලලා අන්තිමට හති වැටෙනවා. ඔබ බය වෙන්න එපා. උඹට ගෙලින් කොහෙ යන්නද? මට බයයි. උඹට කිව්වනේ. උඹේ නාස්ලන තියෙන්නේ මගේ අතේ. උඹට අවඩක් වෙන්න මේ කපේදී මගේ තියයිද?